එක්ක එකතු වෙලා ඉන්නේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න අද 2026 6 වෙනි මාසේ 5 වෙනිදා අපි බලමු මැද පෙරදිග ඔබේ ඉන්න මුදල් වලට කොහොමද ලංකාවේ මුදල් වලින් වැටෙන්නේ කීයක්ද ඔයාලා ට්‍රාන්ස්ෆර් කරද්දී කොපමණ මුදලක් ලැබෙනවද කියලා. ඉතින් මේ වගේ හැමදාම මේ පුවත් දැන ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන එක. එතකොට ඔයාට දවස් ගානේ අප්ඩේට් කරන රේට් ටික දැනගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අද බ්‍රිටිෂ් පවුන්ඩ් ලංකාවට එවැනි කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ ගැනුම් මිල සඳහන් වෙනවා රුපියල් 442.752යි. එතකොට විකුණුම් මිල සඳහන් වෙනවා රුපියල් 459.778යි. එතකොට මුදල් ට්‍රාන්ස්ෆර් වීම සිද්ධ වෙනවා සාමාන්‍ය රුපියල් 443.756කට වගේ. යූරෝ එවැනි කෙනෙක් ඉන්නවා නම් අද ගැනුම් මිල වැටෙනවා රුපියල් 381.763ක්. ඒත් එක්කම විකුණුම් මිල තියෙනවා රුපියල් 397.789ක්. ඉතින් මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා නම් 383.77කට වගේ ඔයාලට යූරෝ ට්‍රාන්ස්ෆර් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු අද ඕස්ට්‍රේලියානු ඩොලර් ලංකාවට එවනවා නම් කොච්චර මුදලක් වැටෙනවද කියලා. අද ඕස්ට්‍රේලියානු ඩොලර් එවනවා නම් රුපියල් 232.791ක් වගේ ඔයාට වැටෙනවා. විකුණුම් මිල සඳහන් වෙනවා රුපියල් 246.759ක් වගේ. ලංකාවට මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා නම් රුපියල් 231.741ක් වගේ ඔයාට ලැබෙනවා. සිංගප්පූරු වල ඉඳන් ඩොලර් එවනවා නම් අද ගැනුම් මිල රුපියල් 252.79ක් විදිහට වැටෙනවා. ඒත් එක්කම විකුණුම් මිල රුපියල් 269.36ක් විදිහට තමයි වැටෙන්නේ. ඉතින් මුදල් ලංකාවට යවනවා නම් රුපියල් 259.735කට වගේ ඔයාට යැවීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු සෞදි රියාල් කොහොමද කියලා. අද සෞදි රියාල් වල ගැනුම් මිල රුපියල් 81.77යි, විකුණුම් මිල රුපියල් 91.55යි. එතකොට ලංකාවට මුදල් යවන කෙනෙක්ට ඔන්න ඔයාලට සාමාන්‍ය රුපියල් 88.786කට වගේ කියන්නේ 89කට ආසන්නව මුදල් ට්‍රාන්ස්ෆර් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි කටාර් රියාල් බැලුවොත් කටාර් රියාල් එකේ ගැනුම් මිල රුපියල් 74.728යි. විකුණුම් මිල රුපියල් 94.727යි. මුදල් ලංකාවට යවද්දී රුපියල් 93.735කට නැත්නම් 92කට වගේ යැවීමේ හැකියාවක් තියෙනවා. අද ඕමාන් රියාල් එක බැලුවොත් ඕමාන් රියාල් එකේ ගැනුම් මිල රුපියල් 810.99යි. විකුණුම් මිල 884.715යි. එතකොට මුදල් ලංකාවට යවද්දී සාමාන්‍ය වලට 884.75කට වගේ ලංකාවට යැවීමේ හැකියාවක් තියෙනවා. නිව්සීලන්ත ඩොලර් එක ගත්තොත් ගැනුම් මිල රුපියල් 178.773යි. විකුණුම් මිල 202.752යි. මුදල් ලංකාවට යවනවා නම් 201යි. සාමාන්‍ය 741කට වගේ වට යැවීමේ හැකියාවක් තියෙනවා. අද මලයාසියන් රින්ගිට් එක ගත්තොත් ගැනුම් මිල රුපියල් 76.77යි. විකුණුම් මිල රුපියල් 85.65යි. මුදල් ලංකාවට යවනවා නම් රුපියල් 84.781කට වගේ ඔයාට ලංකාවට යවන්න පුළුවන්. දැන් අපි බලමු කුවේට් ඩිනාර් එක. අද කුවේට් ඩිනාර් එකේ ගැනුම් මිල රුපියල් 972.783යි. විකුණුම් මිල 1114.782යි. එතකොට ලංකාවට යවනවා නම් සාමාන්‍ය 1108 වගේ ඔන්න ඔයාට කුවේට් යවන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අද චෝදාන් ඩිනාර් එකේ ගැනුම් මිල රුපියල් 426.784යි. විකුණුම් මිල 484.782යි. ඔන්න මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා නම් 480කට වගේ මුදල් ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාව අද දවස් තුල ඔයාලට තියෙනවා. අද ස්විස් ෆ්‍රැන්ක් එක ගත්තොත් ගැනුම් මිල 402.765යි. විකුණුම් මිල 433.798යි. 417.716කට මුදල් ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාව තියෙනවා. අද කැනේඩියන් ඩොලර් එක ගත්තොත් ගැනුම් මිල රුපියල් 236.797යි. විකුණුම් මිල 246.728යි. ඉතින් මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් 236.749කට. අද බහරේන් ඉන්න යාළුවන්ට පුළුවන් විකුණුම් ගැනුම් මිල රුපියල් 774.750යි. විකුණුම් මිල 906.721යි. මුදල් ලංකාවට යවනවා නම් 902.765කට වගේ ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. අද ඩුබායි ඩිරාම් එකේ ගැනුම් මිල රුපියල් 84.95යි. ඒත් එක්කම විකුණුම් මිල වෙනවා රුපියල් 95.76යි. ඉතින් මුදල් ලංකාවට යවනවා නම් රුපියල් 92.67කට වගේ ලංකාවට යැවීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද අද ඩොලරේ මිල සඳහන් වුණේ කොහොමද කියලා. ඩොලරේ ගැනුම් මිල අද රුපියල් 330.793 සඳහන් වෙනවා. ඒ වගේම විකුණුම් මිල 339.773 සඳහන් වෙනවා. ඒ වගේම
ඔයාලගේ මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දි ලංකාවට යවද්දි වැටෙන මිල 329.87 තමයි අද දවසේ සඳහන් වෙන්නේ. ඉතින් හෙට දවසෙත් හරිම දත් දැනගන්න channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්. සුබ දවස්.